පුතා උකුණැන්දගේ කවුද? Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද තවත් අලුත් වෙනස් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මගේ වීඩියෝස් බලන එක, මගේ බ්ලොග්ස් බලන අය දැකලා ඇති. මගේ වීඩියෝස් වල මෙයා ඉන්නවා. ඉතින් අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday Diora Manika. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ මල් ළඟ එයා වෙනුවෙන් එකතු කරගත්ත වීඩියෝස්. ඉතින් අවුරුදු 2ක් වෙනවා එයාට. ඉතින් මේ අවුරුදු 2ට මම එකතු කරගත්ත වීඩියෝ, මම යත් එක්ක ගත කරපු මේ දවස්වල දේවල් හැමදේම මට හිතුණා මේ වීඩියෝ එකත් එක්ක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක එයාට පුංචි බර්ත්ඩේ gift එකක් විදියට දවසක. ඉතින් එයා ලොකු වෙලා හරියට බලන්න පුළුවන් මේක. ඉතින් ඔය මං ඉස්සෙල්ලා ගිය වීඩියෝස් ටිකේ තිබුණේ දවසක් එයයි මායි විතරක් ගෙදර හිටිය දවසක් ඕක. මුළු දවසම නෙමෙයි, දවසෙන් භාගයක් විතර. ඉතින් උදේ නැගිට වෙලේ ඉඳලා මං එයත් එක්ක කොහොමද ඒ දවස ගත කරේ කියලා පුංචි වීඩියෝස් ටිකක් මම එදා එකතු කරගත්තා. ඉතින් මට හිතුණා මේ දේවලුත් දාලා, එයාගේ කලින් වීඩියෝස් ඒවත් දාලා මේ වීඩියෝ එක හදන්න ඕනේ කියලා. ඔය එයාට කෑම කවනවා. ඉතින් උදේ නැගිට ගමන් ඉතින් ගොඩක් වෙලාවට එයා උදේම කනවා. උදේම කිව්වට ඉතින් ඔය නැගිටිනකොට 10 මාර වගේ තමයි. ඒ වෙලාවට නැගිටලා එයා උදේම කෑම කන වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට එයත් එක්ක ගත කරපු දේවල් මට හිතෙනවාම ෂෙයා කරගන්න. ඒ දවස් මතක් වෙනකොට නම් ඇත්තටම හරිම ලෝභයි. දැන් එයා චුට්ට ලොකු වෙනවා. ඉතින් අද එයාට අවුරුදු 2ක්. ඉතින් දැන් මේ වෙනකොට එයා ගොඩාක් ලොකුයි, වෙනස් වෙලා එයාගේ හැමදේම. ඔය මට මතක විදිහට එයා මාස 9ේදී එයාට හරියට මාස 9ේදී තමයි ඔන්න ඔය වීඩියෝස් ටික මං කරගත්තේ. ඉතින් මං හිතුවා ඇත්තටම දවසක එයාගේ බර්ත්ඩේ එක දවසක මේ වගේ vlog එකක් කරනවා, ඔය ටික ෂෙයා කරගන්නවා කියලා. ඉතින් තව ලොකු වෙනකොට එයාලගේ තව වීඩියෝස් එකතු වෙනවනේ. ඉතින් මට හිතුණා මේ දෙවෙනි බර්ත්ඩේ එක වෙනුවෙන් මේ vlog එක හදලා ෂෙයා කරන්න. ඉතින් ඔයාලටත් මේ වගේ චූටි අය ගෙදර ඉන්නවා නම් එයාලගේ වැඩ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. ඉතින් ඔන්න ඔය විදිහට එයත් එක්ක ගත කරපු දවසෙන් භාගයක් මම ඔන්න ඔය විදිහට එකතු කරගත්තේ. ඇත්තටම දවසක ලොකු මතක විදිහට අපිට ඒවා තියාගන්න පුළුවන් නිසා. ඉතින් කාලා ඉවරුණාට පස්සේ ආ ගොඩක් වෙලාවට වොෂ් දානවා. ඉතින් ඔන්න ඔය විදිහට එදා වොෂ් එකක් දැම්ම මගෙත් එක්ක. ඒකේ කොටස් ටිකක් තමයි ඔය එකතු කළේ. කොපුල්තෙ මා හිටි හැටි ඇවිද ගියා තරු පලසේ හිනමවාලා ඇත කියාදැන්
මාමියයි හත කැස්මේ කුපුල්තෙමා හිටි හැටියේ ඇවිද ගියා තරු පලසේ හිනමවාලා ඇත කියාදැන් මාමියයි හත කැස්මේ මායාවන් හංගමේ සියාවක් වත්නදී ඇගිරුම ඇතින් විඳෙමි රූපයේ මනබන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මා තනිවෙමි බලන් හේ කිරිසිනා සඳ නිදන් සඳ උණුහුමේ වැද නකන් නින්දෙත් සිනාමද මලක් නිදිමල් ගොඩක් මැද සුසුම් ගොලු රස මිහිරි නද උතුර ගලනා සෙනේ කඳ තුරුල් දම්මව සෙනෙහෙලද මලක් නිදිමල් ගොඩක් මැද ජියෝරමැනික ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔයාගේ ලොකු නැන්දා ඔයාට විශ් කරනවා. ඉතින් ඔයා හැමදාම hina වෙලා ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුතේ. Thank you again. Thank you again. ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම් මගේ හිත ඔබ ළඟ නැවතී මටත් නොරෙන්න ඔක්කොම දාන්න. අන්න එන්නන්ට ඔක්කොම දාන්න.